වෙන්ඩි හිල්ස් වල ඉඳලා සුරතලේ ඇල්ලත් බලාගෙන හල්දුම් මුල්ලේ තියෙන පෘතුගීසි කොටුව බලන්න අපි ගියා. හරියටම තැන කියනවා නම් හල්දුම් මුල්ල කොටු ගොඩැල්ලේ. කන්දක් මුදුනේ තමා මේ බලකොටුව පිහිටලා තියෙන්නේ. පසුගිය වැඩසටහන වලින් අපි මේ පිළිබඳව ඔබට තොරතුරු ඉදිරිපත් කළා. දැක්කේ නැති කෙනෙක් ඉන්නවා නම් travel map with තරංග YouTube නාලිකාවට આવොත් ඔබට බලන්න පුළුවන්. අද අපි යන්නේ තවත් විශේෂ ලස්සන තැනකට මුලින්ම. අපි සංචාරයක් කරනකොට කොහරි යනකොට යකර කැමති ස්වභාවික තැන් වලට ගිහිල්ලා ටිකක් නිදහස ඉන්න නා ගන්න. දැන් මේ වින්ඩි හිල්ස් වලට එන අයට පූල් එක තියෙනවා නාන්න. බාත්රූම් ටිකක් හොඳටම තියෙනවා. හැබැයි මේ ඇලකදොලකට නානවා නම් කොයි තැන් වලටද යන්නේ? මේගොල්ලෝ ඉතින් සාමාන්‍යයෙන් කවුරු කොහොම ආවත් කැමති මේ පොඩ්ඩක් ඇවිල්ලා මේ හොඳ ඔයක නාලා එහෙම යන්න. ඉතින් මෙතන මේ ඉරිකටු ඔය තියෙනවා. ඉතින් මෙතන තමයි මම දන්න තරමට මේ පැත්තේ තියෙන හොඳටම සේෆ්ටිම මේ තැන. ඇවිල්ලා හොඳට පරිස්සමෙන් ආරක්ෂාකාරීව රිවර් බාත් එකක් දාගෙන යන්න තියෙන හොඳම තැන් වලින් එකක් තමයි මේ. ඒක නිසා ඉතින් හොටල් එකට ණයට මෙතෙන්ටත් එන්න අවස්ථාවක් උදා කරලා දෙනවා නේ. ඔව් අපි උදා කරලා දෙනවා. මොකද මේක අපේ වින්ඩි හිල් එකේ ඉඳන් බොහොම කිට්ටුවෙන් තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ මෙතෙන්ට බොහොම ලොකු ආකර්ෂණයක් තියෙනවා කට්ටිය. ඒ ආකාශයේ තියෙන තැනට දැන් අපි යන්න යන්නේ. බලමු අහනවාද නැද්ද කියන එක තීරණය ගන්න වෙනවා. මොකද දවසේ තියෙන ඉතුරු ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න තියෙන කාරණා ටිකත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ කොහොමද. මේ සුන්දර තැන දැන් බලාගෙන තමයි යන්නේ. ලස්සන වඩ පිටාව පොහ කරගෙන යන්නේ. හැමදාම ඉතින් දස් කොලන් තමයි තියෙන්නේ නේ. ඔව් මේක මේ බොහොම කැලේට තියෙන තැනක්. මේක එහා පැත්තට ගියාම තමයි බේකර්ස් බෙන්ඩ් එකට යන්නේ. මේ පාරෙන්ම යන්න පුළුවන් බේකර්ස් බෙන්ඩ්. දැන් මේ හිරිකොටුවත් පටන් ගන්න බේකර්ස් බෙන්ඩ් වලට උඩින් කියලා තමයි මට නම් දැනගන්න ලැබුණේ. ඔව්. ඉතින් පටන් ගන්නවා. නමුත් මේ දැන් හුඟක් යන අය කරන්නේ මේ එදරින් කෑම එකත් අරන් ගිහිල්ලා සෆාරි එකේ බේකර්ස් බෙන්ඩ් ගිහිල්ලා තවල්ට දෙන්න ඇවිල්ලා මෙතනින් නාලා. අර බත් එකත් මෙතනින් කාලා. මෙහෙම තමයි දවස ඒවත් මොකද ගත්තක මේක අවසානය යනවා සමහර වෙලාවට නේ මතු මේටි වරම සමහර ඊළ බලන්න. දැන් අපිට හොඳට සද්ද ඇහෙනවා දිය පාරේ. මේ දවස්වල වතුරක් තියෙනවා කියලා දැනෙනවා. මේ ඔක්කොමත් එක දැන් එතෙන්ට එනකොටම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සවි කරපු පුවරුවක් බලා ගන්න පුළුවන්. රත්නගොල්ල රජයේ වනාන්තර